හායි හෙලෝ යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ෆින්ස් ටිගොඩ් YouTube නාලිකාව වෙතට. අද අපි විශේෂයෙන් බලන්න යන්නේ 2025 මේ පාර සාමාන්‍ය පෙළ ලියලා ඉන්න දරු දෙරියන්ටයි. මේ වීඩියෝ සකසලා තියන්නෙම එයාලා වෙනුවෙන් පමණයි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඒ දරුවන් මේ වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. මේ වීඩියෝ බලන්නේ එහෙම නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලා දන්න මේ සාමාන්‍ය පෙළ ලියලා ඉන්න දරුවන්ට මේ වීඩියෝව ෂෙයා කරන්න. අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ පාර සාමාන්‍ය පෙළ ලියපු ළමයින්ට නොමිලේ කෝස් එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒකත් ඉතා පොඩි කාලයක් තුල ඉවර කරගෙන එයාලට ලොකු තැනකට යන්න හොඳ ස්කිල් සෙට් එකක් ඉම්ප්‍රූව් කරන සුපිරිම කෝස් එකක් තමයි. මේ පාඨමාලාව හදාරීමෙන් එයාලට ලැබෙන ගොඩක් ඵලදායී දේවල් ගැන අපි කතා කරමු. මුලින්ම මේ පාඨමාලාව Basic English Grammar and Basic Speaking Knowledge Completion කියන නම යටතේ තමයි මේ පාඨමාලාව හදාරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය පෙළ ලියලා ඉන්න දරුවන්ට මේ වගේ ඉංග්‍රීසි දැනුමක් තියෙන මේ පාඨමාලාව ඔයා හදාarලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයා ඉන්ටර්විව් එකක් හරි ඒ වගේම උසස් පෙළ ලියන්න හරි ගොඩක් උදව් වෙන පාඨමාලාවක් වෙනවා. ඒ වගේම මේ පාඨමාලාවේදී ස්පීකින්, ග්‍රැමර්, ඒ වගේම රයිටිං වගේ ඉංග්‍රීසි වල තියෙන ප්‍රධාන මේ අංශවල තුනම ඔයාලට මේ පාඨමාලාව තුළදී ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මේ පාඨමාලාව හදාරන්න ඔයාලට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා. හොඳට ඉගෙන ගන්න ළමයින්ට විතරක් තමයි මේ කෝස් එකෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයා සාමාන්‍ය පෙළ ලියපු පාඩම් වල ඔයා ෆේල් වෙයි කියලා බයක් තිබුණොත් කමක් නැහැ. ලේසියෙන්ම මේ කෝස් එක හදාරන්න පුළුවන්. ඕනෙම මට්ටමක ඉන්න කෙනෙක්ට මේ කෝස් එක හදාරන්න පුළුවන් විදිහට තමයි මේ කෝස් එක එයාලා සකස් කරලා තියන්නේ. අනිවාර්යෙන් කියන්න ඕනේ මේ කෝස් එකකින් ලැබෙන සර්ටිෆිකේට් එකකින් ඔයාට ජොබ් එකක් හරි ඕනෙම ඉන්ටර්විව් එකක් හරි පිටරට යන්නත් හරි මේ කෝස් එක ඉවර කරලා තිබ්බොත් අනිවාර්යෙන් ඔයාට මුල් තැනක් ලැබෙන්න ගොඩාක් අවස්ථාවල් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඔයා ඊළඟට උසස් පෙළ කරන්න ඉන්න දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වෙන වෘත්තීය මාර්ගයෙන් ඉදිරියට යන්න හිතාගෙන ඉන්න ළමයින් වෙන්නත් පුළුවන්. ඒකට අදාළ වෙන්නේ නැහැ. ඔයා මේ පාඨමාලාව හදාarලා ඉවර වෙනකොට ඔයාගේ රිසර්ච් එකට කලින්ම ඔයාට මේ ඉංග්‍රීසි සුදුසුකමක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ පාඨමාලාවට කොහොමද ජොයින් වෙන්නේ? මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න නම් මේ වීඩියෝ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp group එකේ link එක දාලා තියෙනවා. ඉතින් එතන WhatsApp group දෙක තුනක link දාලා ඇති. ඒකෙන් එක එකක් ක්ලික් කරලා ඒකේ වැඩ කරන එකේ ඔයාලා ජොයින් වෙන්න. ඉතින් අපේ පන්ති වල වීඩියෝස් ඒවට තමයි අප්ලෝඩ් වෙන්න යන්නේ. මේ පාඨමාලාව ගැන වැඩිදුර තොරතුරු ඒ WhatsApp group මගින් තමයි එයාලා chat කරන්න යන්නේ. ඉතින් අනිවාර්යෙන් පහළ තියෙන description එකේ link එක click කරලා අනිවාර්යෙන් ඒ WhatsApp group එකේ join වෙන්න. දැන් නිකන් ඉන්න මේ කාලය තුල ගොඩාක් ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යෙන් මේ පාඨමාලාව දවස් 10ක කාලයක් වෙන් කරලා අනිවාර්යෙන් කරලා තියාගන්න. ඔයාගේ ඉදිරි අනාගතයට ඉතාම වැදගත් වෙන මේ පාඨමාලාව මිස් කරගන්න නම් එපා. ඒ වගේම ඔයාලා දන්න මේ සාමාන්‍ය පෙළ ලියපු ළමයින්ටත් අනිවාර්යෙන් මේ වීඩියෝව ෂෙයා කරන්න නම් අමතක වෙන්නම එපා. ඔයාලා කරන එක් ෂෙයා එක තමයි අපේ සමාජයට කරන ලොකුම සත්කාරයක්. ඉතින් අනිවාර්යෙන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක තියෙනවා. ඒක ක්ලික් වෙලා join වෙන්න.